ඉල තියෙන මෙන්න මේ කදුරු කර්මාන්තයේ දෙර බෙල්ල ෆාම් එකකට තමයි ඉතින් දැක ගන්න පුළුවන් ලොකු ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. අපිට දැක ගන්නට ලැබෙන්නේ නැහැ බෙල්ලෝ මොකද ඔවුන් යට ජීවත් වෙන නිසා. ඉතින් සජන්නින් සමුනින් සමග ඉතින් අපේ මදුමාල් ඉන්න යා පැත්තේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු. යන්නට අමාරුයි මෙහෙම පරිස්සමෙන් යන්න ඕන. ඉතින් ලොකු ප්‍රදේශයක් තියෙනවා මේ එක කෑල්ලක් පමණයි. තව කොටසක් එහා පැත්තේ තියෙනවා. ඉතින් එහා පැත්තෙන් දැක ගන්න පුළුවන් ඉතින් ශාන් සහභාගී වෙනවා මෙතෙන්ට. ඉතින් අපි අතෙන්ට ගිහිල්ලා බලමු සජන්නින් සමුනින් සමග ඉන්නව මදු. ඉතින් අපි ඉක්මනට ආවේ බලලා දැක ගන්නට ඇති. අපි බලමු මොකද්ද මෙතන සිදු වෙන්නේ කියලා. ඉතින් ලස්සන අවස්ථාවක් දැකලා ඇති. මෙන්න මේක තමයි බෙල්ලොන්ට දෙන කෑම වර්ගය. දැන් හොඳට බලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි කෑම. ඔව් අපි ඉන්න සජන්නින් ඉන්න ඒ කියන්නේ සජන්නින් කියන එක මේ වීඩියෝ කරන්න බෑ රහස දෙයක් කියලා. 살이 많이 먹었지? 살이 없어 좋아? 조금 있어 조금 많이 있으면 안 돼 살이. මෙන්න ඔබට දැක ගන්නට පුළුවන් පොඩි බෙල්ල. 와 많이 컸다. 바닥이. 많이 컸어. 오. 엄청 이거 커. 이거 봐봐 색깔 그때 틀리지? 우리 일할 때 마두마 이 색깔 아, 봐봐 이 이게 색깔 탈라 지금 살이 네. 이만큼 컸어. 우리 선별 그때 한 거 있지? 나이로 와가지고 일했지. 나이로 하고 일하고 그 뒤로 이만큼 네, 네. 컸어. 흰가루 안 줬잖아. 그러니까 초록색이 나오네. 많이 컸어. මෙන්න මේ විදිහට තමයි බෙල්ලෝ සාර්ථක වෙන්නේ. 여기 다 밀기만 놔도 අපි බලන්න 저거 මොකද වෙන්නේ කියලා අපි හරියටම කර්මාන්ත පිළිමදව දන්නේ නැති නිසා. 좋은 거만 그러니까 자주 많이 컸다. 그때 체질할 때랑 다르다야. 확 틀리다. හොඳයි බා. සාර්ථක වැඩිලා තියෙනව නේද? ඉතින් මේ ඉන්නේ මදුමාල් තමයි. ඔව් දීවර කර්මාන්තයේ මේ ස්ථානයේ ඉතන පුද්ගලයා ඉතින් 바닥이 මේ ඉන්නේ සජන්නින් අපේ. 한 칸에 එයා තමයි සජන්නින්. 아이 한 칸에 마음이 안 나거든. 7 여기 많이 나. 응? 만들어. 만들어야지. 이거 한 마리에 300원. 300원? 하나에. 300원? 응, 하나에. 300원. 1000개 30만 원. 전개? 1000개에 30만 원. 하나에 1000개. 300원이면 10개에 3,000원. 100개면 3만 원. මොකද ලොකු කිලෝයක් කීයද අහන්නේ? 근데 이제 몇 개 판지를 모르겠어. 그러지. 몇 개 판지. 비밀이야, 그거는. 이미 조금 팔아. 한 අපේ සමුනින් ඉන්න එහා පැත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් මේක එක කොටසක් එහා පැත්තේ තව කොටසක් තියෙනවා. මේ ගණන් විස්තර ගැන කතා කරනවද? ගණන් විස්තර ගැන අපි පසුව වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු නේද? කරේ. දැන් සම්පූර්ණ කෑම දාලා ඉවරද මදුමාල්? අරකට කැම දාන්න ඉවරයි දැන් මේකට දාන්න තියෙනවා. එහෙමද? දැන් මේක පොඩ්ඩක් කැම දිනින්ද පොඩ දාන්න තියෙනවා. 먹자. ඇත්තටම මේ බතවලි යන්නේ නැද්ද කියලා මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අර දෙන්නේ. යට. අර දෙන්නේ. මේක දාන්න ඉන්නේ. ඔව් බලමු අපි කෑම ඉසින ආකාරය. හරියට කුඹුරට වී ගහනවා වගේ නේද ඉතින්? ඇත්තටම කුඹුරට වීසින ආකාරයෙන් තමයි කියන්නේ විහිදෙන ආකාරයෙන් තමයි මේක කරන්න ඕන. අපිට ඒ පසින් ලබා ගන්න අමාරුයි හරියට අවුව කැමරාවෙන් ලැබෙන නිසා ඒක බලමු සජන්නින් මොන වගේ ඒ ඔන්න ඔය ආකාරයට තමයි ලස්සනට ඇත්තටම ලංකාවේ වී ගානේ දී තමයි
සම්බන්ධ වෙලා තියෙන්නේ. Samir, Ye. tapi aku mande. 우리 스리랑카 가서 일해서 만들어요. Sri Lanka, Kowo ande. Oh, Sajani Mosita. Ande nasi. අපිට පොඩ මූණ පෙන්නන්න එහාට ගියාම පෙන්නේ අන්න එහෙම තමයි මොකද කොහොමද සිස්ටර් ඉතින් අපි දැන්ට නවතින්නට සූදානම් වෙලා ඉන්නේ ඇත්තටම මම දැන් වීඩියෝ ගත කිරීම කරන්නම්. ඔයාලට පුළුවන් සමීර මහත්මයා පොඩි හැඳින්වීමක් කරන්න. කරාම මේ සම්බන්ධ රයිටි වලත් එක්ක ඉතින් අපි කැමති මේ වගේ ඔයාලා දැකපු නැති තැන් වලට ගිහිල්ලා තවත් නිර්මාණ වීඩියෝ අන්න ඔබට ගෙන්නන්න. අපි දැකලා තිබුණේ නැහැ මොකද අපි පළවෙනි අවස්ථාව ගන්න මේ වගේ කතුරුපාමයේ සම්බන්ධව ඉතින් ගොඩක් ලොකු අත්දැකීමක් ඉතින් අපි කැමති ශ්‍රී ලාංකික ඔබට මේවා පෙන්වන්න ඉදිරියට දැකපු තැන් වලට ගිහිල්ලා ඇත්තටම මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් දවාගෙන්. ඒ කියන්නේ දැන් ලංකාවෙන් මෙහෙට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට වල දෙන්න පණිවිඩයක් දෙන්න තියෙනවද මොකක් හරි? ඉතින් මෙහෙමයි දීවර කර්මාන්තය සඳහා ඉන්න අපි ඔබට කියන්නේ දීවර කර්මාන්තය ඇත්තටම අමාරුයි. දීවර කර්මාන්තයේ එදින තියෙනවා නම් ටිකක් පහසුයි. පොඩි අය වැඩ සම්පූර්ණ අමාරුයි. ඒක නිසා විතර දැයි අරගෙන මුලින්ම ආවම දීවර කර්මාන්තේ කොහොමත් භාෂාව අමාරුයි. සජන් ඉන්න සමුද්‍රම් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි කියන්නේ ඇවිල්ලා මාස දෙක ඉඳලා පණින්න බලන්න නැතුව ටිකක් මාස 6ක් 7ක් ඉඳලා බලන්න. එතකොට වැඩ ගන්න ලස්සන සුන්දර ගන්න තමයි මම කියන්නේ. අත්දැකීමේ කණුව ඒ කියන්නේ අපි අද ඇවිල්ලා බලමු කරුණුත් එක්ක. ඇත්තටම ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ස්තුතියි. ඊළඟ වීඩියෝ පටයෙන් අපව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. සුබ සන්ධ්‍යාවක්.